තමයි බිස්නස් කරේ. ඊට පස්සේ තමයි බයත් ආවා. මුලින්ම එකට මම මුකුත් මේ තිබුණේ නැහැ මේ. දැන් වහලා මුකුත් එකට ඇත්තේ නෑ මඩුව කරන් තිබ්බි. ඊට පස්සේ තමයි මේක හදාගත්තේ. පාරේ බිස්නස් එක මටම එකම හිතුණා ඉතින් මේ පාරට ආවනම් ගියක් කරා පාරේ බිස්නස් එක බුලන් ඉතින් කාර්යය ඇත්ත ගියාන් පස්සේ ඉතින් උදේ යන්න ඕනේ අවසර කරනකම් ඉන්න ඕනේ අර මේ ප්‍රශ්නත් එක්ක ඉවරයි තවකට ගෙන ඉතින් දැන් ඊකරම දැන් ඉවරයි දැන් පොකල් තුන ලොරියට දැන් අරන් කියනවා දැන් ගොඩක් භාගයක් කඩක් කට්ටිය දැන් ගන්න කැමති නෑනේ පරණ වෙනකොට අලුත් එක සම්බන්ධ වෙනකොට අද කාලා කියන් එටත් ආයෙ එනවනේ කන්නේ අවදාන බිස්නස් තියෙන දවස් තියෙනවා නැති දවස් එක සෙට් වෙන දවසුත් තියෙන ඊට පස්සේ ඉඳන් තමන්ගේ දයන් රුපියල් 1000ක් වායත්ත ඇති ඉතින් අවසර 500ක් වායත්ත තන්දොතින් ඉතින් ගෙදර යනවා නේ. එහෙම අවුලක් නැහැ.